කොහමද අට අන්න මාරම මාර ලස්සන වැනිලා හෙලෝ සෙට් එකක් අද ඔයාට දෙන්න යන්නේ අපි. මෙතන තියෙනවා වැනිලා හෙලෝ ප්ලාන්ට්ස් 12ක පැකේජ් එකක්. ඔන්න මේ පැක් එක ඔයාට ගන්න පුළුවන්. කැමති නම් 6 බෙදලා ඉවර වෙලා ඔයාට ගන්නත් පුළුවන්. මේ විදිහට තමයි මේ ලස්සනම වැනිලා හෙලෝ ප්ලාන්ට් සෙට් එක තියෙන්නේ. අපි බලමු මොනවද මෙතන තියෙන වර්ග ටික කියලා. මේ විදිහට තමයි මේ වැනිලා හෙලෝ සෙට් එක තියෙනවාට පේනවද? වෙනද දෙන වැනිලා හෙලෝ වගේ නෙවෙයි. ගොඩාක් ලොකු මල් ආපු ලස්සන සෙට් එකක්. ගොඩක් අඩු මුදලට තමයි මේ පාර අපි මේ ඔයාට දෙන්න යන්නේ. ඉතින් ඔන්න ගන්න කෙනෙක් ඉන්නවා නම් රීසෙල් එකක් එහෙම කරන්න ඉන්නවා නම් මාරම ලස්සන සෙට් එකක් තියෙන්නේ. මල් 5-6 එක තමයි මේ සෙට් එක තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. මෙතන සයිසස් කීපයකටම තියෙනවා වැනිලා යෙලෝ. ඔන්න ඔයාලට බලලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳම තත්ත්වයේ නිරෝගී ප්ලාන්ට්ස් වලින් තමයි ඔයාලට හම්බෙන්නේ. මල් 2 3 එක ලොකු මල් ඇවිල්ලා තියෙනවා. මේ සාමාන්‍ය වැනිලා යෙලෝ සයිස් එකට නෙවෙයි තියෙන්නේ. ගොඩක් ලොකුට හැදිච්ච මල් එක්ක මේ වගේ හොඳ මවුෂාක තියෙනවා. මෙන්න මේ වගේ චූටි පැලක් තියෙන ප්ලාන්ට්ස් තියෙනවා තව. ඔන්න මේ වගේ සෙට් එකක් තමයි ඔයාලට දෙන්න මම පෙන්නනම් ගස් සෙට් එක කොහොමද කියලා. මේ වගේ එක ගහක් තියෙනවා. මේ යන ලොකු ඩිස්ප්ලේ ප්ලාන්ට් විදියට තියන්න පුළුවන්. හදියකට වැඩි උස ලොකුම ලොකු ගහක්. අපි සාමාන්‍ය රුපියල් 2000න් වගේ දෙන ලස්සන වැනිලා යෙලෝ එකක් තමයි මේ පැකේජ් එකට අපි ඔයාලට දාලා තියෙන්නේ. මෙයාගේ මල් 4ක් එක්ක මේ වගේ නිරෝගී මවුෂාකයක් තියෙනවා. ඒත් එක්කම මෙයාගෙත් මල් 4ක් එක්ක මේ වගේ හොඳම තත්ත්වයේ ප්ලාන්ට්ස් තියෙනවා. මේ ඔක්කොම කට් කරලා පැලබෝ කරගන්න පුළුවන්. සහ තවත් තියෙනවා මේ වගේ පැල දෙකක පඳුරක් තියෙනවා. මේ ප්ලාන්ට්ස් දෙකත් එක්කම තමයි පැල 12ක් තියෙනවා කිව්වේ. මේ වගේ හොඳ පඳුරක් තියෙනවා මවුෂාක දෙකක. මෙයාගෙත් මලක් එක්ක හොඳ මවුෂාකයක් තියෙනවා. ඔන්න එයා ඉන්නවා හෙත් එක්කම තව තියෙනවා මාරව ලස්සන මේකේ බලන්න මල් 6ක් තියෙනවා. මාරව ලස්සන වැනිලා යෙලෝ ප්ලාන්ට් එක. පේනවද මල් ගොඩ කොහමද කියලා හොඳටම හැදිච්ච ලස්සන ප්ලාන්ට් සෙට් එකක් තියෙනවා කිව්වේ ඒකයි මම. ඔන්න පේනවද ගෙදර ලස්සනට හරි කවුරු හරි බුෂ් ටයිප් එකකට හදන්න ඉන්නවනේ වැනිලා යෙලෝ. ඔන්න සෙට් එකක්ම තියෙනවා එකතු කර ගන්න පුළුවන්. ඔයාලට හිතා ගන්න බැරි ප්‍රයිස් එකකට තමයි අපි අද මේ සෙට් එක දෙන්නේ. මෙන්න මේ විදිහට තවත් තියෙනවා. මෙයාගෙත් මල් 1 2 3 4 5ක් තියෙනවා. මල් 5ක් එක්ක මේ වගේ කට් කරගන්න පුළුවන් ලොකු මවුෂාකයක් තියෙනවා. මෙයාගෙත් මලක් එක්ක හොඳ මවුෂාකයක් තියෙනවා. මේ වගේ අඩියක් වගේ උස සහ අඩියකට වැඩි උස කියන සයිසස් වලට තියෙනවා. මෙයාගෙත් ලොකු මලක් එක්ක මේ වගේ හොඳ නිරෝගී මවුෂාකයක් තියෙනවා. තවත් තියෙනවා මේකෙත් මල් දෙකක් එක්ක මේ වගේ ලස්සන ප්ලාන්ට් එකක්. ඔක්කොම කට් කරලා පැලබෝ කරගන්න පුළුවන් විදියට තියෙන ප්ලාන්ට්ස් තමයි අපි අද දෙන්නේ. මෙයාගෙත් මල් 3ක් එක්ක ලස්සන වැනිලා යෙලෝ ප්ලාන්ට් එකක් තියෙනවා. ඉතින් මෙතන මේ සෙට් එක තමයි ඔයාලට දෙන්නේ. මේකෙන් ප්ලාන්ට්ස් 12 පැකේජ් එක තමයි රුපියල් 15000කට අපි ඔයාලට දෙන්නේ. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වෙන් කරගන්න පුළුවන්. මේ සයිස් එකට වැනිලා යෙලෝ නම් අපි දුන්නේ ගොඩක් කලාතුරකින්. මොකද මේ තරම් ලොකුවට හදපු ලස්සන ප්ලාන්ට් සෙට් එකක් ගොඩක් අඩු මුදලට දෙන්න සාමාන්‍යයෙන් ඔයාලට ගත්ත ගමන්ම මේ ප්ලාන්ට්ස් ලොකු ප්‍රයිසස් වලට විකුණන්න පුළුවන්. මොකද මේ වගේ බුෂ් ටයිප් එකකට හැදිලා තියෙන ඒවත් තියෙනවා. පැල වෙන් කරගන්න පුළුවන්, කට් කරලා පැලබෝ කරගන්න පුළුවන්. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැනිලා යෙලෝ ලොකු මල් එක සෙට් එකක්ම අරගෙන ඉවරලා බෝ කරන්න. ඔන්න හොඳම අවස්ථාවක් තියෙනවා. ඉල්ලුම නම් කවදාවත් අඩු වෙන්නේ නැති වෙරයිටි එකක් යන ඔයාලා දන්න ඇති. සහ කොච්චර බෝ කරවුවත් මිල නම් අඩු වෙන්නේ නැහැ. සහ ඉල්ලුමත් අඩු වෙන්නේ නැහැ. මොකද දන්නවද වැනිලා යෙලෝ කියපුවාම කහ පාටින් ඉන්න එකම ඇන්තූරියන් කෙනා තමයි මේ ඉන්නේ. ඉතින් ඔන්න ඔයාලට chance එක තියෙනවා මේ ප්ලාන්ට් සෙට් එකම පැය 12ම රුපියල් 15000 කරගන්න මාරම ලස්සනක් තියෙනවාට පේනවද 15000කට වැඩි වටින පැකේජ් එකක් තමයි මේවාට අඩු මුදලට දීලා තියෙන්නේ. අපි මේවා තනියෙන් සේල් කරනවා නම් අපිට රුපියල් 1800කට 2000කට වගේ දෙන්න පුළුවන්. සයිස් එකේ වැනිලා යෙලෝ තමයි මේ තියෙන්නේ. පේනවද මේකේ තනි ප්ලාන්ට්ස් දැනට නැහැ. මේ විදිහට මේ පැකේජ් එක විදිහට ගන්න පුළුවන්. තනි ප්ලාන්ට්ස් තියෙනවා රුපියල් 1200කට ගන්න පුළුවන්. හැබැයි මේ තරම් ලොකු මල් එක්ක නෙවෙයි තියෙන්නේ. සාමාන්‍ය මල් එක්ක ඔයාලට ගන්න පුළුවන්. මේ පැකේජ් එකට මේ සෙට් එකම තමයි හම්බෙන්නේ. ඔයාලට ඕනි නම් ඉක්මනින් කතා කරලා වෙන් කරගන්න පුළුවන්. 075 28 78 676 කියන දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාලා මේ වැනිලා යෙලෝ පැකේජ් එක ඔයාලට රුපියල් 15000කට මිලදී ගන්න පුළුවන්.